කියන්න කට්ටිය කැමරාවට. ඉතින් සෑහෙන කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක්. ළඟම තියෙන තැනකට මේ යන්නේ. කුරුණෑගල ඇතාගලට. යන්නේ පොඩ්ඩයි තියෙන්නේ. ඇතාගල මුදුනට යන්න. ඉතින් කටිනා පේනදී වල. අත්කලේ දැන් දෙන්න යාළුවෝ. ශ්‍රීපාද යන්නයි. අන්න ඒ කට්ටියමයි. ඉතින් ඇතාගල මුදුනටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දැන් පෙන්නන්නේ මේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක හරිය. ඔය පේන්නේ වැවරවුම මේ බස් ස්ටෑන්ඩ් එක. මේ කෙලින්ම යන ඉස්සරහට පේන්න තියෙන මීගම පාර. දැන් මීගම පාර රාතනින් කියන්නේ හැරලා යන්න ඕනේ. මේ පේන්න තියෙන්නේ පුත්තලම් පාර. මේ පාරවල් දෙකේ ඉඳන් එන බස් දැන් ටර්න් ඉවර කරලා මේ හරියෙන් ලෝඩ් එක බානවල් පේනවා ඇති. ඊට පස්සේ මේ යන්නේ දඹුලු පාර. මෙතනින් හැරලා ඒ බස් ස්ටෑන්ඩ් එකට යන පාරක් තියෙන්නේ. එතනින් පෙන්නන්නේ නුවර පාර නෙවෙයි කොළඹ 6 පාර නෙවෙයි ඉඳන් එන බස්. ඇවිල්ලා ටර්න් එක ඉවර කරලා අතනින් ගහන විදිහ වලට පේන්නේ. පේන විදිහ වල බස් එකක් හැරෙව්ව එතනින්. හරි තව බස් එකක් හැරෙව්වා. මේක නුවර පාර. මේ පැත්තට පේන්න තියෙන දිගටම කොළඹ 6 පාර.
ඉතින් අතාගලේ මුදුනම ඇවිල්ලා ඉන්න පේනවනේ හුලං පාර. ඔව් හරි ඉතරයි. අවුව දැනෙන්නේ නැහැ හුලං පාරේ ඉඳලා. කුරුණෑගල කිව්වහම හැමෝම දන්නේ ඇතුගලනේ. ඇතුගලට ඒ නම හම්බෙලා තියෙන්නේ ඈතින් බලද්දි ඇතෙක් වගේ පේන හින්දා. ඒ නිසා තමයි ඇතුගල කියලා කියන්නේ. ඉතින් අතාගල නිසා තමයි කුරුණෑගලම ආවේනික සංකේතයක් වෙලා තියෙන්නේ අතාගල. කුරුණෑගල කිව්වහම දන්නේ ඇතුගල. ඉතින් ඔයාලට පේනවාද මේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක? මට පිටිපස්සෙන් පේන්නේ මං දැන් ඔයාලට විස්තර කළා මං. අද ඔව් මම විස්තර කළා මං ඔයාලට වීඩියෝ මේ ක්ලිප් එකකට මැච් කරලා දාලා තිබුණා. ඔයා දකින්නත් ඇති ඒක. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ බුදු පිළිමේ යට පාදම කොටසට. ඇතාගල බුද්ධ ප්‍රතිමාවේ. ඉතින් මේ තියෙන්නේ මේ ප්‍රතිමාව හදන කාලේ ෆොටෝ. ඔයාලට පේනවා ඇති.